ආයිබෝන් යාළුවනේ ඔන්න ඉතින් අදත් මම ලෑස්තිලා ඉන්නේ රසවත් කෑම එකක් හදන්න. ඉතින් අද මම හදාගන්න යන්නේ රසම රස සැමන් හොද්දක් එක්ක පොල් රොටි. ඉතින් බලන්නකෝ අද රෙසිපි එක කොහොමද වෙනස් විදියට ගෙනත් තියෙන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලම මම ඔන්න ඔය විදියට හලාගත්ත පාන් පිටි ටික වාදනයකට දාගන්නවා. පොල් රොටි කිව්වන් ඉතින් පොල් තියෙන්න ඕනනේ. ඕම ඔය විදියට ඉතින් මම පාන් පිටි කිලෝ එකකට පොල් ගෙඩියක් ගාගත්තා. මේ පොල් රොටි වෙනස ඉතින් ඔන්න ඔය ටිකත් එකතු කරන එක. ඕම ඔය එකතු කරගන්න ඉතින් පොඩියට කපාගත්ත බීලුණු කැරට් කරපින්ච පොච්චි මිරිස්. මේ ටිකත් එකතු කරගත්තාන් ඉතින් රොටියට මාර රසයක් වගේම මාර හැඩයක් තමයි එකතු වෙන්නේ. ඕම් ඔය දාගන්නේ සීනි නම් ඉතින් වැඩි කරගන්න නැතුව ගානට දාගන්න හොඳේ. මම නම් ඉතින් ඔන්න සීනි මේ දැන්දි දෙකක් විතර එකතු කරගත්තා. ඊට පස්සේ ඉතින් ඕම් ඔය එකතු කරගත්තේ ලුණු කුඩු. ඒකම ඉතින් කෑලි මිරිස් පොට්ටකුත් එකතු කරගත්තා. ඒක නම් ඉතින් කැමති නම් එකතු කරගන්න. නොතම්ම කියලා ලොකු අඩුවක් නෑ ඉතින්. ඊට පස්සේ ඉතින් මම ඔය එකතු කරගත්තේ පොල් වතුර ටික. පොල් ගෙඩිය බිඳලා වතුර ටික මම තියාගත්තා මේක අනන්න ගන්න. ඊට පස්සේ ඉතින් ඊට අමතරව වතුර ටික දාලා මේක පදම හරියනකම් අනා ගන්න එක තමයි තියෙන්නේ. ඒ අතරතුරේ ඉතින් ලුණු මදි පාඩුත් බලලා චුට්ට එකතු කරගන්න. වතුර නම් ඉතින් චුට්ට දාලා අනා ගන්න. වතුර ගානට සෙට් වුණොත් තමයි ඉතින් මේකේ පදම ගානට එන්නේ. හැබැයි නම කියන්න බැරි වුණා. අපේ අම්මලාත් අම්මලා මම දැකලා තියෙනවා ඉස්සරෝ පොල් වතුර දාලා පිටි අනා ගන්නවා. පොල් වතුර මේ පිටි එක පිපෙන්න උදව් කරනවායි කියනවනේ. ඊට පස්සේ ඉතින් ඕම් ওই විදිහට පොල් තෙල් ටිකකුත් එකතු කරගන්නවා. පොල් තෙල් වලින් ඉතින් පිටි ඇලෙන කවම කරනවා වගේම පදම ගානට හදා ගන්න උදව් වෙනවනේ. ඕම් ඔහම ඉතින් පිළිවෙලට අනාගෙන එනකොට බලන්නකො අන්තිමට එන පාට ලස්සන හැඩය. මේකට ඉතින් මම මේ දාපුවට අමතරව ලුණු ලීක්ස් ගෝවකොළ ටිකක් අර්ථාපල්ලලයක් එම චූටියට කපලා දාගන්න පුළුවන්. කොහොම හරි බලන්නකො අන්තිමට අනල ඉවර වෙනකොට මේකේ තියෙන ලස්සන. ඊට පස්සේ ඉතින් මම මේකට පොල් තෙල් ටිකක් දාලා අත කාලා කියලා වහලා තියා ගන්නවා. ඊළඟට ඉතින් තියෙන්නේ සැමන් එක හදන වැඩේ. සැමන් ටින් එක කඩලා ඉතින් මම ඔන්න ඔය වගේ භාජනයකට දා ගන්නවා. ඊට පස්සේ ඉතින් මේක පොඩි කෑලි වලට කඩන්න ඕනේනේ. හොදි එකේ මේ කෑලි දිය වෙන තරමට තමයි ඉතින් හොදි එක රස. ඒක නිසා මම ඉතින් පොඩි කෑලි වලටම කඩාගත්තා. කොහොම ඔය තියෙන්නේ ඉතින් අනිත් මේක හදන්න ඕන කරන බඩු ටික. කොහොම ඔය මුලින්ම තියෙන්නේ ඉතින් පොල් තෙල් සුදුරුණු රම්පේ කරපිංච බීලුණු තාකාලි නයි මිරිස්. ඔය තියෙන්නේ අමුතුන පහ මිරිස් කුඩු කාකුඩු ගම් මිරිස් ලුණු. මතකතුව හාල් මිටකුත් බැදලා අරගෙන කුඩු කරලා තියාගන්න. වීඩියෝ එකට නම් ඒ ස්ටෙප් එක දාලා නැහැ ඉතින්. ඉස්සෙල්ලම ඉතින් මම ඔන්න ඔය විදියට අමුතුර පහ ටිකක් මිරිස් කුඩුත් දාලා බැද ගන්නවා. මේ ටික මෙහෙම කලවම් කරලා ඊට පස්සේ ඉතින් බැදලා පිටි කරගත්ත හාල් ටිකත් මම මේකටම එකතු කරගන්නවා. හාල් පිටි ටිකක් දාගන්න හේතුව තමයි ඉතින් මේක උකුට පොර ගතියට හදා ගන්න ඕන නිසා. කඩල පිටි තෙරකු පිටි වගේ දේවලුත් එකතු කරගන්න නම් පුළුවන්. ඒ වුණාට ඉතින් මම නම් හිතන්නේ වැඩිපුරම මේ හාල් පිටි ටිකක් ගන්න එක හොඳයි කියලා. ඊළඟට ඉතින් තියෙන්නේ ටෙම්පරාදුව දාලා සැමන් එක හදන වැඩේ පටන් ගන්න එක. ඒකට ඉතින් මම භාජනයක් ලිපේ තියලා පොල් තෙල් ටිකක් දාලා ඒක රත් වෙනකොට සුදු ලුණු ටික ඉස්සෙල්ලම දාගන්නවා. තියෙනම් ඉතින් ඉඟුරු පොඩ්ඩකුත් දාගන්න. ඕකම බැදින අතරතුරේ මම ඕකටම කපාගත්ත බීලුණු ටිකක් දාගන්නවා. ඒ ටික රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. ඔය ගානට සෙට් වෙලා එනකොට ඉතින් රම්පේ කරපිංච ටිකත් එකතු කරගන්නවා. ඔය ටික සෙට් වෙලා තෙලේ ටෙම්පරාදු වෙනවා වගේ ඉතින් පැත්ත පළාතක ඉන්න බැරි තරම් සුවඳක් තමයි තියෙන්නේ. මම නම් ඉතින් මේකට මිරිස් ලෝයේ පෙරලිකාරය නයි මිරිස් එකතු කරගන්නවා. ඒකෙන් ඉතින් වෙනමම රසයක් වෙනමම සුවඳක් තමයි මේකට අරන් එන්නේ. ඒ අතරෙම ඉතින් මම තක්කාලි ටිකත් ඒකටම එකතු කරගන්නවා. ඊළඟට ඉතින් අර කලින් හදාගත්ත පේස්ට් එක මේකට එකතු කරලා කලවම් කරන්න තමයි තියෙන්නේ. ඒකත් ඉතින් තෙලේ ටිකක් බැදෙන්න ඕන. එතකොට තමයි මේකේ රසය හරියටම එන්නේ. මම නම් ඉතින් ටිකක් සැරට හදාගන්න නිසා මිරිස් කුඩු ටිකකුත් මේකට තව එකතු කරගන්නවා. ඒකම ගම් මිරිස් කුඩු ටිකකුත් මේකට එකතු කරලා තමයි කලවම් කරගන්නේ. ගෙවල් වල ඉතින් සැරට කන්න කැමති හරි පුංචි ළමයි හරි ඉන්නවා නම් ටිකක් සැර බාල කරලා හදාගන්න අමතක කරන්නත් එපා. කොහෙන් මොන විදියට හැදුවත් කාටවත් කන්න පුළුවන් විදියට හදාගන්න අපි දැනගන්න ඕනේ. ඊළඟට ඉතින් පුංචියට කඩාගත්ත සැමන් ටික මේකට එකතු කරලා ආයෙ කලවම් කරනවා. අපි හදාගත්ත පේස්ට් එකේ දාගත්ත සැමන් ටිකයි හොඳට කලවම් වෙලා එකට පදම් වෙලා එන්න ඕනේ. ඒකම මේ තෙල් දෙකේ ටිකක් මේ ටික රත් වෙන්න දෙන්න ඕනේ. ඊළඟට ඉතින් වතුර ටිකක් එකතු කරගන්න තමයි තියෙන්නේ. ගොඩක් වෙලා තැම්බෙන දෙයක්වත් නැති ඉඳ හොදි අවශ්‍ය ප්‍රමාණය සලකා බලා වතුර දාගන්න ඉතින්. ඕනේ නම් මේකට පොල් කිරිමිටක් වගේ දාගන්නත් පුළුවන්. එතකොට ඉතින් මේකේ සැර ටිකක් බාල වෙනවා වගේම වෙනම රසක් එකතු වෙනවා. මම නම් ඉතින් පොල් කිරි එකතු කරගත්තේ නෑ මේකට. දැන් ඉතින් හොඳට කලවම් කරගන්න එක තමයි තියෙන්නේ. කෑලි දිය වුණා කියලා හිතන්නේ නැතුව හොඳට කලවම් කරගන්න. කෑලි දිනනට වඩා කෑලි හොද්දේ දිය වුණාම තමයි හොද්දේ රස තියෙන්නේ. ඕන් ඉතින් මං ඊළඟට මේකට කහ පොඩ්ඩකුයි ලුණු එකතු කරගන්නවා. ලුණු දාගන්න ඉතින් පරිස්සම් ඇතුව රසය බලලා දාගන්න ඕන. දැන් ඉතින් මේක ටිකක් කලවම් කර තැම්බෙන්න දෙන්න තමයි තියෙන්නේ. සාමාන්‍ය විනාඩි 10ක් විතර තැම්බෙනකොට මේක පදමට එනවා. ඕන් ඉතින් ඒකත් ගානට පදමට ආවට පස්සේ ඒකත් බාලා තියාගෙන මම රොටි හදන වැඩේට තමයි ඊළඟට ආයේ යන්නේ. අපි නම් ඉතින් අතින්ම තමයි මේක හදාගන්නේ. මතකතුව රොටි ටික තුනී වෙන්න වඩව ගන්න ඕනේ. එතකොට තමයි ඉතින් සුපිරිම රසයක් එන්නේ. ඕන් ඉතින් බලන්නකො රොටි ටික ගානට හැදිලෙනකොට තියෙන ලස්සන වගේම තමයි ඉතින් රසයත් ආයේ කියන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම මේ විදියටත් හදලා try කරලා බලන්න ඉතින්. මේ රෙසිපි එකේ සුපිරි රසයක් තමයි තියෙන්නේ. පොඩි බබාලත් මේ විදියට හදලා දුන්නොත් නම් ඉතින් ආසාවෙන් කනවා. තව ඉතින් චීස් බටර් හරි මාමයිට් හරි උඩින් ගාලා දුන්නා නම් තවත් ආසාවෙන් කයි. ඕන් ඉතින් දැන් කෑම වේල සම්පූර්ණයි. දැන් ඉතින් කණ්ඩ තමයි තියෙන්නේ. ඕන් ඉතින් මේකේ පෙනුම බලලම හිතා ගන්නකො මේකේ රස කොහොමද තියෙන්නේ නැද්ද කියලා. සැමන් කරියයි රසට හදාගත්ත පොල් රොටි ටිකයි තමයි අපේ රාත්‍රී කෑම වේල උනේ. ඒක නම් ඉතින් කියලා වැඩක් නැහැ. අමුතුම රසයක් අමුතුම ගතියක් තමයි තියෙන්නේ. ඔයාලත් ඉතින් ගෙදරදී මේ වගේ හදලා කාලා try කරලා බලන්නකෝ. මතකතෝ කාලා බලලා ගුණා මටත් කියන්න ඕනේ හොඳේ. මේ වගේ රසවත් කෑම මං ඉදිරියටත් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. AP රස PS YouTube channel එකත් subscribe කරලා තියාගන්න.
එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. වීඩියෝ එකක් කඩයක් තියෙනවා නම් ලයික් එකකුත් දාගෙන යන්න. එහෙනම් ඉතින් හැමදාම කියනවා වගේ අදත් කියන්න තියෙන බැලුවට බොහොමත්ම ස්තුතියි. එහෙනම් ඕන් ඉතින් මං ගියා.